ඔයාගේ කෙසෙල් වගාවෙත් ගෙඩි ලොකු වෙන්නේ නැද්ද? ආයුෂ බොහෝ වේවා යාළුවනේ. ඔයාලා දැකලා ඇති සමහර කෙසෙල් වතු වල කැන් වලට නිල් පාට ඉටරෙදි බෑග් දාලා තියෙනවා. ඇත්තටම මේ බෑග් දාන්නේ ඇයි? මේකෙන් කෙසෙල් ගෙඩි ලොකු වෙනවද? එහෙම නැත්නම් වෙන හේතුවක් තියෙනවද? අද අපි බලමු කෙසෙල් වගාවේ මෙන්න මේ තාක්ෂණික කරුණ ගැන. ඉතින් නිල් පාට බෑග් දාන්න ප්‍රධාන හේතුව වන්නේ කෙසෙල් කැන එළියට ආවට පස්සේ එය ඍජුවම පරිසරයට නිරාවරණය වෙනවා. මේ මගින් දැඩි හිරියලියට, වැස්සට, දූවිල්ලට, සුළඟට මෙන්න මේ කෘමි හානි වලිනුත් මේ කෙසෙල් ගෙඩි වල ගුණාත්මක භාවය අඩු වෙන්නට පුළුවන්. ඉතින් මේ නිල් බෑගය දැමීම මගින් අපිට කෙසෙල් කැනට ආරක්ෂිත ආවරණයක් ලැබෙනවා. අපි දැන් බලමු කෙසෙල් ගෙඩි විශාල වීමට මෙන්න මේ නිල් පාට ආවරණය දැමීමෙන් බලපෑමක් තියෙනවද කියන එක ගැන. ඇත්තටම මෙන්න මේ නිල් පාට ඉටිලෙද්ද කෙසෙල් කැන දාපුවම බෑගය තුල උෂ්ණත්වය සහ තෙතමනය යම් මට්ටමකට පාලනය වෙනවා. මෙන්න මේ නිසාවෙන් ගෙඩියේ වර්ධනයට හොඳ පරිසර තත්වයක් ඇතුලේ සකස් වෙනවා. ඉතින් මෙන්න මේ නිසාවෙන් ගෙඩි වර්ධනය වීමක් සහ පිරීමක් ඇති වෙනවා. ඒ මගින් අපිට මෙන්න මේ කෙසෙල් ගෙඩි වල ගුණාත්මක භාවය වැඩි දියුණු කරගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ නිසාවෙන් තමයි විශේෂයෙන් අපි කෙසෙල් කැන් වලට මේ නිල් පාට ඉටරෙද්ද දාන්නේ. අපිට මේ සඳහා නිල් පාට ඉටරෙද්දම භාවිතා කරන්නේ විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ නිල් පාට ඉටරෙද්දෙන් ආලෝකය පෙරීමේ ගුණය සහ මේ ගුණාත්මක භාවය වැඩි කිරීමේ ගුණයක් තියෙනවා. ඒ නිසාවෙන් තමයි අපි නිල් පාට ඉටරෙද්දම මේ සඳහා භාවිතා කරන්නේ. හරි, අපි දැන් බලමු කෙසෙල් කැනට නිල් ඉටරෙදි බෑගය දාන්න සුදුසුම කාලය සහ නිවැරදිම ක්‍රමය. කෙසෙල් කැනේ මල් පිපීම අවසන් වෙලා, ඒ කියන්නේ කැන වැටලා ඉවර වෙලා කැනේ ගෙඩි, ඒ කියන්නේ පේලි අතර, ඒ කියන්නේ ඇවරි අතර හොඳින් පේන්න පටන් ගන්න අවස්ථාවක් එනවනේ. අන්න ඒ අවස්ථාවේ තමයි බෑග් දැමීම කරන්න ඕනේ සුදුසුම. ඒ වෙලාවේ කෙසෙල් ගෙඩි වල තියෙන අර මල් කොටස් ඉවත් කරනවා. ඒ වගේම තමයි කෙසෙල් අගම ඇවරි, ඒ කියන්නේ අපි කියන්නේ මල් ඇවරි කියලා. මල් ඇවරි සහ මේ මොහය අපි ඉවත් කරනවා. මොකද මේ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ කෙසෙල් කැනේට මේ මුවට සහ මල් ඇවරි, අග ඇවරි වලට යන ප්‍රෝෂණය නතර කිරීම. මේ මගින් අපිට මුල් ඇවරි හොඳින් ලොකු කරගන්න පුළුවන්. නැත්නම් ඒ කෙසෙල් ගස නිෂ්පාදනය කරන පෝෂණය අනවශ්‍ය විදිහට මේ මුවේට සහ ඒ මල් ඇවරි වලට යනවා. ඉතින් බෑග් දැමීම අපි ගොඩක් කලින් කරන්නත් හොඳ නැහැ. කියන්නේ කැන වැටේනකොටම කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි කැන වැටලා ගොඩක් කාලයක් ගියාට පස්සේ කරන්නෙත් නැහැ. ඉතින් මේ කෙසෙල් කැනට බෑග් දාන ආකාරයක් තියෙනවා, පිළිවෙලක්. මුලින්ම කෙසෙල් කැනේ මේ වියලුණු මල් කොටස්, ඒ කියන්නේ කෙසෙල් ගෙඩි අග තියෙන්නේ වැටෙන ගමන්ම තියෙනවා මල් පෙති කොටස්. එන්නේ කොටස් අපි ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳින් කැන පරීක්ෂා කරලා paludu වෙච්ච, එහෙම නැත්නම් රෝගී වූ ගෙඩි තියෙනවා නම් මේවා අපි ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ නිල් පාට බෑගයේ ඉහළ සිට පහළට දානවා. ඊට පස්සේ ඉහළ කඳට ආසන්න කොටස කඳට කරලා සිහින්න, තද කරන්නේ නැහැ, සිහින්න බඳිනවා. පහළ කොටස අපිට වාතාශ්‍රය ලැබෙන විදිහට තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් බඳින්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා, මේ බෑග් අපි දාද්දි මේ බෑග් වල ඇතුළට වාතාශ්‍රය යන්න කුඩා සිදුරු ඉතුරු කරනවා. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් සීල් කරන්න එහෙම වුණොත් කැන විනාශ වෙනවා. අපි මේ ඉටිරෙද්දී තනින් තන සිදුරු විදලා තමයි දාන්නේ. ඒක අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න මේ කරුණ ගැන. අපි අද කතා කරේ මෙන්න මේ කෙසෙල් ගෙඩි ලොකු කරන තාක්ෂණික ක්‍රමවේදයක්. ලෝකේ වාණිජ්‍ය කෙසෙල් වගාකරුවන් භාවිතා කරන නවීන ක්‍රමයක් වන මේ බනානා බෑගින් ටෙක්නික් හෙවත් කෙසෙල් කැනට ආරක්ෂිත බෑග් යෙදීම ගැන. මෙය මෝඩර්න් බනානා ෆාමින් ටෙක්නොලොජි එකේ වැදගත් කොටසක්. බෑගයක් දාපු පමණින් අපිට මැජික් එකක් වගේ ලොකු ගෙඩි වෙන්නේ නැහැ. නමුත් ආලෝකය, උෂ්ණත්වය, කෘමි හානි සහ මේ පරිසර බලපෑම් පාලනය කිරීම මගින් අපිට ගෙඩිය හොඳ වර්ධනයක් කිරීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම තමයි මේ මගින් සිදු කරන්නේ. ඉතින් ඔයාලත් කෙසෙල් වගා කරන කෙනෙක් නම් ඔයාලටත් මෙන්න මේ තාක්ෂණ භාවිතා කරන්න පුළුවන්. ඔයාලගේ වගාවත් මේ මගින් සාර්ථක කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න. ඉතින් මේ වගේම තව වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.